හර බැර ගිනුම්කරණය කරන ඔයාට නිතර දෙවේලේ ඇහෙන වචන දෙක. එහෙම නේද? ඉංග්‍රීසියෙන් නම් ඩෙබිට් ක්‍රෙඩිට්. අපි අද කතා කරන්න යන්නේ මේ වචන දෙකේ මූලාරම්භය ගැන. සම්මාදි ඇරිත්මැටිකා කියලා 1494 ලූකා පැසියෝලි ලියපු මේ පොතේ ඩෙබිය ක්‍රෙඩිය කියලා තමයි මේ වචන දෙක හැඳින්වුනේ. ඊට පස්සේ මේ වචන දෙක වර්තමාන ඉතාලි භාෂාවට හැරෙනවා ඩෙබිටෝ සහ ක්‍රෙඩිටෝ කියලා. ඉතින් මේ ඩෙබිටෝ ක්‍රෙඩිටෝ වචන දෙක ආයෙ මාරු වෙනවා ඩෙබිට් සහ ක්‍රෙඩිට් කියලා ඉංග්‍රීසි භාෂාවට. ඉතින් අද අපි පාවිච්චි කරන ඩෙබිට් ක්‍රෙඩිට් කියන වචන දෙක තමයි මේ විදිහට මූලාරම්භයක් අරගෙන අද අපේ ගිණුම්කරණයට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ තවත් දේවල් ඉගෙන ගමු.